අද අපි Toyota Prius third gen එක බලමු. මෙන්න තියෙන වාහනේ එන්න මාත් එක්ක. ड्यूरेबिलिटी එකෙන් වැඩිම වාහන නිෂ්පාදනය කරන Toyota හදන මේ වාහනේ රිලයබිලිටි එක ඒ වගේම ෆුවල් එෆිෂියන්සි එක අතින් උනත් ගොඩක් ඉදිරියෙන් තියෙන වාහනයක්. අපි වාහනේ ෆේස් ලිෆ්ට් එකට ගියොත් මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මේ Toyota Prius third gen එක ගොඩක් ඒරෝඩයිනමික් ඩිසයින් වලට තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව මේකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගොඩක් ඉහළ එක තමයි තියෙන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන් ග්‍රිල් එක. මේක හයිබ්‍රිඩ් version එක. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් බැජ් එක වටේට නිල් පාට ලයින් ගිහින් තියෙනවා. ග්‍රිල් එක ගත්තොත් ගොඩක් සිම්පල් ලස්සන ඩිසයින් එකක් තියෙනවා. හෙඩ්ලයිට්ස් ගත්තොත් මේකේ හැලජන් හෙඩ්ලයිට් ඒ වගේම ප්‍රොජෙක්ටර් LED හෙඩ්ලයිට් එකක් හම්බ වෙලා තියෙනවා. මේ විදිහට තමයි ඕවරෝල් හෙඩ්ලයිට් එකේ ඩිසයින් එක තියෙන්නේ. ටිකක් ෂාප් ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඕවරෝල් ඉස්සරහා ඩිසයින් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ලස්සන ඩිසයින් එකක් තියෙනවා. අපි ඔහොමම සයිඩ් view එකට ගියත් බලා ගන්න පුළුවන් මේකේ 16 inch alloy wheel තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒකත් ලස්සන ඩිසයින් එකක් හම්බ වෙලා තියෙනවා. ටිකක් සිම්පල් ඩිසයින් එකක්. අපිට මේකේ විංග මිරර් ඔප්ෂන් එක හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම යටින් මේ විදිහට හයිබ්‍රිඩ් කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි සයිඩ් view එක බලා ගන්න පුළුවන්. chrome line එකක් ගිහින් තියෙනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් A පිල එක, B පිල එක, C පිල එක කායගේ මේ විදිහට තමයි තියෙන්නේ. chrome color එකෙන් door handle එක හම්බ වෙලා තියෙනවා. අපිට මේකේ smart entry option එක හම්බ වෙනවා. කායගේ ground clearance එක average ටිකක් කාර් එක පාතයි. ඒ නිසා සමහර තැන්වලදී මේ වාහනේ drive කරනකොට පොඩ්ඩක් අපහසුතාවයක් වෙන්න පුළුවන්. කොහොමද අපි වාහනේ පිටිපස්සට කියොත් පිටිපස්සට මේකේ හම්බ වෙන්නේ 16 inch alloy wheel. ඉස්සරහට පිටිපස්සට දෙකටම මේ වාහනේ disc brake හම්බ වෙනවා. ඒ නිසා වාහනේ brake response එක ගොඩක් හොඳයි කියන්න පුළුවන්. අපිට කොහොම පිටිපස්සට ආවොත් මේක පිටිපස්සට හම්බ වෙන්නේ LED brake lights ඒ වගේම halogen signal light එකක් reverse light එකත් halogen තමයි හම්බ වෙලා තියෙන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන් overall පිටිපස්ස design එක hybrid drive කියලා මෙතනින් ඔයාලට brand කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. Toyota කියලා මේ විදිහට ලස්සනට badge එක බලා ගන්න පුළුවන්. දෙපැත්තෙන් ලස්සනට chrome lines ගිහින් තියෙනවා බලා ගන්න පුළුවන්. පිටිපස්ස පාර්කින් sensors නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපි කොහොමම මේකේ boot එකත් open කරලා බලමු. අපිට මේ විදිහට ටිකක් හොඳට උඩට ඕපන් කරගන්න පුළුවන් අපේ බූට් එක. මේ විදිහට ටිකක් හොඳ ඕපනින් එකක් හම්බ වෙනවා. ලීටර් 500කට වැඩි ප්‍රමාණයක ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වාහනේ ටුවරිසම් වලට වගේ ගන්නවා Prius එක ඉන්ධන කාර්යක්ෂමතාවයත් හොඳ නිසා. ඒ නිසා සාමාන්‍යයෙන් බැගේජස් සෑහෙන ප්‍රමාණයක් දාන් යන්න හොඳ ස්පේස් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. මේකේ second row seats නමලත් තව ටිකක් අපිට ස්පේස් එක වැඩි කරගන්න පුළුවන්. ලීටර් 1000කටත් වඩා වැඩි ප්‍රමාණයකට. අපි ඔහොමම ටක් ගාලා second row seats ගැන කතා කරමු. මේ විදිහට අපිට ස්මූත් විදිහට ඩෝර් එක ඕපන් කරගන්න පුළුවන්. අංශක 80ක විතර ඕපනින් එකක් හම්බ වෙනවා. වාහනේ ඩෝර් එකේ ඩිසයින් එක ගත්තොත් මේ විදිහට ෆැබ්‍රික් වලින් soft touch materials හම්බ වෙලා තියෙනවා. අපේ hand rest එක එහෙම ටිකක් soft විදිහට හම්බ වෙලා තියෙනවා. මේ විදිහට පිටිපස්සට මේකේ power window option එක හම්බ වෙලා තියෙනවා. chrome color එකෙන් door handle එක ඔයාලට බලා ගන්න පුළුවන්. hard plastic මේ හරියට use කරලා තියෙනවා. යටිනුත් hard plastic බලා ගන්න පුළුවන්. පිටිපස්සට bottle holder එකක් එහෙම නැත්නම් storage compartment එකක් නම් ඩෝර් එකේ හම්බ වෙන්නේ නැහැ. මේකේ ස්පීකර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඕවරෝල් මේ විදිහට තමයි Toyota Prius එකේ පිටිපස්ස ඩෝ එකේ ඩිසයින් එක ඔයාලට බලා ගන්න පුළුවන්. වාහනේ ඇතුළට කොහොම අපි ගියොත් මට ඇතුළට නගිනකොටම තේරෙනවා සීට් එක ගොඩක් කම්ෆර්ටබල් කියලා. ඇෂ් කලර් එකෙන් ලෙදර් සීට්ස් තමයි හම්බෙලා තියෙන්නේ. වාහනේ ලෙග් ස්පේස් එක ගොඩක් හොඳයි ඔයාලට බලා ගන්න පුළුවන්. හෙඩ් රූම් එකත් ගොඩක් හොඳ හෙඩ් රූම් එකක් තියෙනවා. පිටිපස්සත් බොහොම සිම්පල් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. අපිට ඇතුළෙන් මේ විදිහට හම්බ වෙලා තියෙනවා අපේ රීඩින් ලයිට් එක. පිටිපස්සට AC vents නම් හම්බ වෙන්නේ නැහැ. ලෙග් ස්පේස් එක මම කලින් කිව්වා වගේ ගොඩක් හොඳයි. මේ වාහනේ හයිබ්‍රිඩ් කාර් එකක්. එතකොට මේකේ රියර් වීල් ඩ්‍රයිව් එකක් නෙමෙයි. ඒ නිසා රෝ හම්ප් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. තුන් දෙනෙකුට බොහොම පහසුවෙන් යන්න පුළුවන්. හෙඩ්රෙස්ට් තුනකුත් වාහනේ හම්බ වෙලා තියෙනවා. මේක මම කලින් කිව්වා වගේ සාමාන්‍ය මේ වාහනේ ෆැමිලි එකේ සිටි එකේ වගේම ටිකක් ලොන් රයිඩ් එකක් යන අවුට් ස්ටේෂන් විශේෂයෙන්ම මේ වාහනේ ලංකාවේ ටුවරිසම් වලට යූස් කරනවා. එතකොට ස්පේස් එක ගොඩක් වැදගත්. මේ වාහනේ ඇතුළට කැබින් එක හොඳ ස්පේස් එකක් තියෙනවා කියලා මට ෆීල් වෙනවා. අපි පැසෙන්ජර් සීට් එකටයි ඩ්‍රයිවිං සීට් එකටයි ඔහොම මෙයන් අපි ඩ්‍රයිවිං සීට් එක ගන්න බලමු. අපිට ඉස්සරහා ඩෝ එකත් ගොඩක් ස්මූත් ඕපන් එකක් හම්බුණා. අංශක 80ක් 85ක් වගේ ඕපනින් එකක් හම්බ වෙනවා. මේ වාහනේ ඇතුළට නගිනකොට මට ටිකක් තේරුණා බොහොම පහසුවෙන් නගින්න පුළුවන්. ඒ කියන්නේ මේ වාහනේ උසින් නම් ටිකක් අඩුයි. ඒක නම් අපිට සමහර ටිකක් රළු පාරක වගේ යනකොට යට වදින්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉස්සරහා ඩෝ එක ඕවරෝල් පිටිපස්ස වගේම තමයි ෆැබ්‍රික් ඒ වගේම හાર્ඩ් ප්ලාස්ටික් මික්ස් වෙච්ච ඩෝ එකක් තියෙන්නේ. බොහොම සිම්පල් ඩිසයින් එකක්. මේකේ ඉස්සරහට power window power mirror option එක මේ විදිහට හම්බ වෙලා තියෙනවා. door unlock එක මේ විදිහට හම්බ වෙලා තියෙනවා. අපේ door handle එක මේ විදිහට තමයි chrome color එකෙන් හම්බ වෙලා තියෙන්නේ. ඉස්සරහට පිටිපස්සට වඩා විශේෂයෙන්ම මේකේ හම්බෙන්නේ bottle holder එකක් හම්බ වෙලා තියෙනවා.
ඒ වගේම ස්පීකර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඕවරෝල් මේ විදිහට තමයි අපේ ඉස්සරහා ඩෝර් එකේ ඩිසයින් එක. ඇතුළට ගියොත් අපිට මේකේ මේන්ම බලා ගන්න පුළුවන් ලෙදර් සීට් එකක් තමයි ඉස්සරහට හම්බෙලා තියෙන්නේ. මැනුවලි ඇඩ්ජස්ට්මන්ට් තමයි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් සීට් එකට හම්බෙලා තියෙන්නේ. ගොඩක් මම කලින් කිව්වා වගේ පහසුවෙන් එන්ට්‍රි එක හම්බ වුණා අපිට ඇතුළට. ස්ටියරින් වීල් එකට ගියොත් මල්ටි ෆන්ක්ෂනල් කීස් මේ විදිහට හම්බ වෙලා තියෙනවා. Toyota badge එකත් එක්කන් ලෙදර් grip එකක් තමයි හම්බ වෙන්නේ ස්ටියරින් වීල් එකේ. මේ වගේ රයිට් සයිඩ් එකෙන් අපේ සිග්නල් ලීවර්ස් ඒ වගේම ලෙෆ්ට් සයිඩ් එකෙන් අපේ වයිපර් ලීවර්ස් හම්බ වෙලා තියෙනවා. ඩ්‍රයිවර්ගේ සයිඩ් එකෙන් හම්බ වෙලා තියෙන AC vent එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. chrome line එකකුත් ගිහින් තියෙනවා. ගොඩක් simple design එකක් තමයි හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේකේ ඩෑෂ්බෝඩ් එක ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් ස්ටයිලිෂ් ස්මූත් ඩිසයින් එකක් හાર્ඩ් ප්ලාස්ටික් වලින් තමයි හම්බ වෙලා තියෙන්නේ. වාහනේ සෙන්ටර් කන්සෝල් ඒරියා එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සන ස්ටයිලිෂ් ඩිසයින් එකක් තියෙනවා. මේක මම කලින් කිව්වා වගේ ඕවරෝල් ඩෑෂ්බෝඩ් එක සෙන්ටර් කන්සෝල් එක ඩිසයින් එක ටිකක් ස්මූත් ස්ටයිලිෂ් ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන්. මට බලා ගන්න පුළුවන් මේකේ ටිකක් ඕවල් ඩිසයින් ෂේප් එකකුත් තියෙනවා වගේ. මෙතනින් තමයි අපේ ඉන්ස්ට්‍රුමන්ට් ක්‍රස්ට් එක හම්බ වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ගේජ් ක්‍රස්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ගේජ් ක්‍රස්ට් එක ගැන ඊළඟට කතා කරමු. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පැසෙන්ජර් සීට් එක සයිඩ් එකෙන් හම්බ වෙලා තියෙන. එහෙමත් නැත්නම් වාහනේ සෙන්ටර් එකට වෙන්න සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ උඩින් හම්බ වෙලා තියෙනවා AC vents මේ විදිහට. ගොඩක් සිම්පල් ඩිසයින් එකක්. අපිට LED normal display එකක්. ඒ වගේම අපේ AC option එක control area එක මේ විදිහට auto AC option මේක ඔක්කොම හම්බ වෙනවා. eco mode එක, power mode එක, EV mode එක මේ විදිහට ඔක්කොම බලා ගන්න පුළුවන්. Toyota Prius 3rd gen එකේ හම්බ වෙන simple gear lever එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. ගොඩක් simple gear lever එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ අතේ size එකත් එක්කන් ගත්තොත් hazard light එකේ switch එක මේ විදිහට. ඒ වගේම මේකේ electric parking option එක හම්බ වෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් electric parking option එක. ඒත් එක්කම මේ වාහනේ අපිට push start option එක හම්බ වෙලා තියෙනවා මෙතනින්. ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන්. ඔහොම ගත්තොත් මෙතනින් අපිට හම්බ වෙලා තියෙනවා storage compartment එකක් චූටියට. ඒ වගේම අපේ hand rest එකට යටින් හම්බ වෙලා තියෙනවා storage compartment එකක්. ඒ වගේම ඉස්සරහින් අපිට bottle holder එකක් හම්බ වෙලා තියෙනවා. hand rest එක ගත්තොත් soft touch material එකක් leather වලින් තමයි design කරලා තියෙන්නේ. අපිට අත තියාගෙන යන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඒ වගේම passenger seat එක side එකෙන් හම්බ වෙලා තියෙනවා අපේ glove box එක. හොඳ storage එකක් glove box එකේ තියෙනවා බලා ගන්න පුළුවන්. අපිට storage compartment දෙකක් මේ විදිහට හම්බ වෙලා තියෙනවා. මේ වාහනේ ඉන්ස්ට්‍රුමන්ට් ක්‍රස්ට් එක මේ විදිහට තමයි ඉස්සරහින් බලා ගන්න පුළුවන්. වාහනේ සෙන්ටර් කන්සෝල් එකේ ඉස්සරහින් ලස්සන LED ඩිස්ප්ලේ එකක් හම්බ වෙලා තිනවා මැදින්. ඒ වගේම දෙපැත්තෙනුත් ඩිස්ප්ලේ දෙකක් තමයි හම්බ වෙලා තියෙන්නේ. ඒකේ අපේ fuel indicators ඒ වගේම gear position එක වාහනේ indicators ඔක්කොම මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඔහොමම දැන් වාහනේ එන්ජින් එක ගැන කතා කරන්න යනවා. බොනට් එකත් ඕපන් කරගමු. ගොඩක් බර නැහැ බොනට් එකේ. ඒත් එක්කම අපිට මේ විදිහට සපෝට් එකට ලීඩ් එකක් හම්බ වෙලා තියෙනවා. මේකේ හම්බ වෙන්නේ 1.8 ලීටර් ෆෝර් සිලින්ඩර් එන්ජින් එකක් හයිබ්‍රිඩ් එන්ජින් එකක්. මම කලින් කිව්වා වගේ මේ වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කිලෝමීටර් 25ක් වගේ වෙනවා. ඉතින් ලංකාවේ ෆැමිලි එකට ඒ වගේම සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන කෙනෙකුට ඩේලි යූසේජ් එකට අවුට් ස්ටේෂන් හොඳට ෆුවල් වැඩ කරනවා. වාහනේ පොඩි ගැටලුවකට තියෙන්නේ මේ වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ටිකක් වාහනේ මදි කියලා ෆීල් වෙනවා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් පර්පස් එක විදිහට ගත්තොත් මේක ටුවරිසම් වලටත් යූස් කරනවා මේ වාහනේ. එන්ජින් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඔයාලට. ටිකක් කම්පැක්ට් වෙලා තමයි තියෙන්නේ. සාමාන්‍ය මොන හරි ඉම්පැක්ට් එකක් වෙලා අපිට මොන හරි එන්ජින් එකේ කරගන්න උනොත් නම් ටිකක් අපහසුයි කියලා මට ෆීල් වෙනවා. මොකද එන්ජින් එකක් කම්පැක්ට් වෙලා තමයි තියෙන්නේ. මේක හයිපෙක් බැටරි එක පිටිපස්සට තමයි බලා ගන්න පුළුවන්. මේ විදිහට මේකේ කන්ට්‍රෝලර් බලා ගන්න පුළුවන්. එන්ජින් එක ටිකක් කම්පැක්ට් වෙලා තමයි තියෙන්නේ. වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය මම කිව්වා වගේම වාහනේ හොඳට perform කරනවා. මේක අපිට හම්බ වෙන්නේ ට්‍රාන්ස්මිෂන් එක ගත්තොත් ටෙක්නොලොජි එක මේකේ පාවිච්චි වෙන්නේ WVTi ටෙක්නොලොජි එක. ට්‍රාන්ස්මිෂන් එක ගත්තොත් මේකේ ECVT කියන එක තමයි අපිට හම්බ වෙන්නේ. අද අපි ගෙනාවේ Toyota Prius 3rd gen එකේ quick review එකක්. ඉතින් වීඩියෝ එක ගැන මේ වගේ මේ වාහනේ ගැන ඔයාලගේ අදහස user experience එක යටින් comment එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all press කරන්න. මේ vehicle focus